අයිබෝවන් කොහොමද ඔයාලට මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තෝරා ගන්නකොට දෙමාපියන් වශයෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම බලමු මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් සිලබස් එකක් හරි එහෙම නැත්නම් නැෂනල් සිලබස් එක හරි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන අධ්‍යාපන ලබා දෙන පෞද්ගලික පාසලක්. මේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල සාමාන්‍යයෙන් මේන්ලි සිලබස් කරන සිලබස් තමයි කේම්බ්‍රිජ් සිලබස් එක, එඩෙක්සල් සිලබස් එක. සමහර පාසල් වල මේත් එක්කම නැෂනල් කරිකියුලම් එකක් කරනවා. ඔයාලා බබාට ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තෝරගන්නකොට ඔයාලා මේන්ලි බලන්න ඕන දෙයක් තමයි ඔයාලා බබාට තෝරගන්න විෂය නිර්දේශය මොකක්ද කියලා. කියන්නේ කේම්බ්‍රිජ්ද, එඩෙක්සල්ද, නැෂනල්ද එහෙම ඔයාලා මොකක්ද කියලා ඉස්සෙල්ලම මොකක් හරි ඔළුවේ තියාගන්න ඕනේ අයිඩියා එකක්. මොකද එතනින් එහාට තමයි බබාගේ අධ්‍යාපන ගමනම සඳහා මේ පාදක වෙන්නේ මේ අපිව තෝරගන්න විෂය නිර්දේශයනේ. එතකොට බබාගේ උසස් අධ්‍යාපන කටයුතු වලට ඔයාලට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ ප්ලෑන් එක හදාගන්න අනිවාර්යෙන් බබාට උගන්වන්නේ මොන සිලබස් එකද කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕනේ. මේ පාසල් වල තියෙන නීත්‍ය අනුකූලභාවය ගැනත් ඔයාලා ඇත්තටම හොයලා බලන්න ඕනේ. මොකද ලොකු ඇඩ්මිෂන් ෆී එකක් දීලා තමයි ඔයාලා බබෙක්ව මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට ඇතුල් කරන්නේ. ඊට පස්සේ අතරමැදදී අනියම් හේතු නිසා ඒක කඩාකප්පල් වුණොත් ඊට පස්සේ ඔයාලට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඔයාලා හොයලා බලන්න මේක ලීගලි කරන ස්කූල් එකක්ද කියලා. මම එහෙම කියන්නේ හේතුව මම ඉන්න ප්‍රදේශේ නම් හතු පිපෙනවා වගේ අඩියෙන් අඩියට ඉන්ටර්නැෂනල් ස්කූල්ස් කියලා දවසින් දවස අලුත් ඒවා දානවා. ඒ නිසා ඒ වගේ ඉතින් ඇත්තටම කිසිම කද්දේකට කියන්නේ ස්ටෑන්ඩඩ් එකක් නැති ස්කූල්ස් උත් ඉන්ටර්නැෂනල් නම එල්ලගෙන තියෙනවා. එහෙම නැතුව ඔයාලා හැමෝම අපි හැමෝම දන්න හොඳ නම ගියේ කල්පවත්මක් තියෙන ඒකේ හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් ඔයාගේ දරුවා වෙනුවෙන් ඔයා තෝරා ගන්න. අනිත් දේ තමයි මේ එක්සෑම් වලදී එයාලා කටයුතු කරන විභාග මධ්‍යස්ථාන ගැන සොයලා බලන්න. ඒවත් එක්ක ඍජු සම්බන්ධතාවයක් තියෙනවද? ඇත්තටම මේවා කෙරෙන්නේ හරහාද කියලා සොයා බැලීමක් කරන්න. මම මේ කියන්නේ නම්බර් 1 ඉන්ටර්නැෂනල් ස්කූල් වලට නෙමෙයි. අනිත් ඉන්ටර්නැෂනල් ස්කූල් ගැන කතා කරපුවම ප්‍රධානම ගැටලුව තමයි ක්වොලිෆයිඩ් ටීචර්ස්ලා නැහැ කියන ගැටලුව. ඒකත් හැම ඉන්ටර්නැෂනල් ස්කූල් එකකම නෙමෙයි ක්වොලිෆයිඩ් ඩිග්‍රී හෝල්ඩර්ස්ලා ගන්න විතරක් ගන්න ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තියෙනවා. ඒ වගේම ඊයේ පෙරේද පටන් ගත්ත පොඩි ස්කූල් වල ඇත්තටම පොඩි ඩිප්ලෝමා එකකින් පස්සේ ට්‍රේනි ටීචර්ස්ලා එහෙම ගන්නවා. ඉංග්‍රීසි කතා කරන්නේවත් නැති ටීචර්ස්ලා ගන්නවා. මම පර්සනලි දන්න එහෙම පාසල් තියෙනවා. ඉන්ටර්නැෂනල් කියලා තිබුණාට ඉංග්‍රීසි කතා කරන්නේ නැති සිංහලෙන් හොඳට කතා කරන ස්කූල්ස් තියෙනවා. මම දන්න එහෙම පාසල් තියෙනවා. ඒ නිසා තමයි මම ඒකත් ඔයාලට කිව්වේ. දැන් මේ ගැටලුව එන්නේ නැහැ. ඉතින් ගවර්න්මන්ට් ස්කූල් එකකදී අනිවාර්යයෙන්ම ගවර්න්මන්ට් ස්කූල්ස් වල ඉන්න ටීචර්ස්ලා අනිවාර්යයෙන්ම ක්වොලිෆයිඩ් කට්ටියනේ ඩිග්‍රී හෝල්ඩර්ස්ලා හරි එහෙම නැත්නම් විද්‍යාපීඨ ගුරුවරු හරි තමයි ඉන්නේ. ඒ නිසා ඒ ගැටලුව එන්නේ ජාත්‍යන්තර පාසල් වලදී. ඉතින් ඔයාගේ බබාට ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තෝරගන්නකොට බලන්න ඒ කියන ටීචර්ස්ලා ග්‍රැජුවේට්ලාද මොකද්ද යාලා ටීචර්ස්ලා තෝරගන්න ක්‍රමයේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. අනිත් ඒ තමයි ඔයාලට මේ හොඳ අවස්ථාවක් ඒ ඉස්කෝලේට කලින් ගියපු දරුවෝ ඔයාලා අඳුරන කට්ටිය හරි ඔයාලා මොකක් හරි ඉස්කෝලයක් තෝරගන්න මොනවාමනේ රීසන් එකක් තියෙනවනේ. ඔයාලට ලේසියෙන්ම හොයලා බලන්න පුළුවන් දෙයක් තමයි ඉහළ පන්තිවල දැන් ගොඩක්ම ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ගැටලුව තියෙන ප්‍රයිමරි වල නෙමෙයි සෙකන්ඩරි ස්කූල් එකේ. ලොකු පන්ති වලට යනකොට ක්වොලිෆිකේෂන්ස් තියෙන ටීචර්ස්ලා නැහැ. හොඳට උගන්වන්නේ නැහැ. ටියුෂන් යන්න ඕනේ. ඔන්න ඔය වගේ ගැටලු තියෙනවානේ. ඉතින් ඒ නිසා ඔයාලා හොයලා බලන්න ලොකු පන්ති වල ඉන්න ළමයිගෙන් දෙමව්පියන්ගෙන් විමසීමක් කරලා බලන්න. යාළුවගේ අධ්‍යාපන තත්ත්වය හොඳට උගන්වනවද? ටීචර්ස්ලා ඉන්නවද? මම මේ කියන්නේ ඔයාගේ බබාව එන්රෝල් කරන්න කලින්. හොඳේ? ඒ දේවල් කරලා බලන්න ඔයාලා පාසලක් තෝරගන්නකොට. එතකොට ඒ කලින් ඒ ඉස්කෝලේ ඉගෙනගෙන අවුට් වෙන බබාලා දැන් කොහෙද ඉන්නේ? එයාලා මොනවද කරන්නේ? එයාලගේ දැන් තත්ත්වය කොහොමද? අධ්‍යාපන ගමන, එතකොට එයාලගේ යුනිවර්සිටි ලයිෆ් කොහොමද? ඒවා පොඩ්ඩක් හොයලා බලන්න. අනිත් දේ තමයි ඔයාලගේ බබාගේ ඉස්කෝලේ තියෙන ෆැසිලිටිස් ගැන ඔයාලා අනිවාර්යයෙන්ම හොයලා බලන්න. මොකද ඔයාලා ලොකු මුදලක් ගෙවලා තමයි බබාව ඒ ඉස්කෝලේට දාන්නේ. එතකොට පොඩි පන්ති කාමරවල ළමයි ගොඩක් පිරීලා ඉන්නවා නම් ටික හරියන්නේ නැහැ. ඒ වගේම ඔයාලා අනිවාර්යෙන් පාසලක් තෝරගන්නකොට ඔයාලා අනිවාර්යෙන්ම ස්කූල් විසිට් එකක් කරන්න. ස්කූල් විසිට් එකක් කරලා ටික වඩා සුදුසු ස්කූල් ටයිම් එකකම chance එකක් හම්බුනොත්
ඔයාලා ස්කූල් විසිට් එකක් කරන්න, ස්කූල්ස් වල පන්ති කාමර, විශේෂයෙන්ම වොෂ්රූම්, ටොයිලට්ස් ඒවා කොහොමද තියෙන තත්ත්වය කියලා බලන්න. ඒ වගේ හයිජීන් එක කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. හොඳට ක්ලීන් කරලා තියෙනවද? කොමෝඩ් කැඩිලාද? ඒවා හොඳ තත්ත්වය තියෙනවද? ඒවා ඇත්තටම ඔයාලා බලන්න ඕනේ. මොකද එක දෙක පොඩි පන්තිවල දරුවන්ට ඒවා කියන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ දේවල් ගැන දෙමාපියන් වශයෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ දරුවෙකු පාසලට ඇතුළත් කරන්න කලින්. අනිත් දේ තමයි බුලින් කියන දේ ඉස්කෝලේ ඇතුලේ වෙනවද කියලා. ඒවා සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම දැනගන්න හම්බෙන්නෙත් නෑ. හැකියාවක් තියෙනවා නම් ඉතින් ඒවත් හොයලා බලන්න ඕනේ. ඔයාලට පුළුවන් කෙලින් ප්‍රින්සිපල් මීට් වෙලාම මේ දේවල් ගැන දැනගන්න. ස්කූල් විසිට් එකක් කරන්න. ඒ chances මග අරින්න එපා. අනිත් දේ තමයි ඔයා බලන්න පාසලේ බබාට එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් වලට තියෙන තැන කොහොමද කියලා. ඔයාලගේ බබාලට ස්පෝර්ට්ස් කරන්න chance එක තියෙනවද? ඩාන්සින් මියුසික් කරන්න chance එක තියෙනවද? සයන්ස් ලැබ් එකක් තියෙනවද? ICT ලැබ් එකක් තියෙනවද? ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවද? ස්විමින් pool තියෙනවද? අඩුම තරමේ ඉන්ඩෝර් ප්ලේ ඒරියා එකක් හරි තියෙනවද කියලා ඔයා හොයලා බලන්න. ළමයි කියන්නේ රොබෝලා නෙමෙයි. ළමයින්ට අනිවාර්යෙන්ම බාහිර ක්‍රියාකාරකම් අනිවාර්යෙන් අවශ්‍යයි. නැත්තම් දිහි වෙන්නේ රොබෝලා. මේ සිලබස් එක විතරක් කවර් කරලා හරියන්නේ නැහැ. දරුවෙක්ට ක්‍රීඩාව, සෞන්දර්යය, මේ දේවල් ජීවිතේට පොඩි කාලේ ඉඳන් වෙන්න ඕනේ. ඒව පාසල තුලින් ලැබෙනවා නම් තමයි වඩා සුදුසු. ඉතින් ඔයාලට බබාව එන්රෝල් කරන්න කලින් හොයලා බලන්න පුළුවන් මේ මං කියපු දේවල් ඒ පාසල් වල තියෙනවද? එහෙම කියලා. දැන් අනිවාර්යයෙන්ම ගොඩක් ස්කූල්ස් වලට ඔක්කොටම වගේ Facebook page එකක් තියෙනවානේ. ඔයාලට ඒක එයාලා මොනවාම හරි achievement එකක් තිබ්බ ගමන් ඒව අප්ඩේට් කරනවා. ඔයාලට හොඳ අවස්ථාවක් තියෙනවා මේ ඩාන්සින්, මියුසික්, ICT ඒ වගේ දේවල් වල තියෙන තත්ත්වය ගැන දැනගන්න මේ Facebook page එක හරහා. ඒ වගේම බලන්න ඔයාලා බබාලව ඒ ස්කූල් වලින් තරඟ වලට යවනවද? ඒ වගේ දේවල් පොඩ්ඩක් හොයලා බලන්න. අනිත් දේ තමයි ඔයාලා බබාව එන්රෝල් කරන්න කලින් හොඳටම හොයලා බලන්න ඕන දෙයක් තමයි ෆීස් ගැන. ඇඩ්මිෂන් ෆීස් එක, ටර්ම් ෆීස් එක, බුක් ලිස්ට් වලට, එතකොට බබාගේ හයර් එඩියුකේෂන් ප්ලෑන් එකට ඔයාලට දරන්න පුළුවන්ද කියන එක බලන්න. මොකද අවුරුදු 2-3ක් යවලා ඔයාලට ඒ ෆීස් එක දරා ගන්න බෑ කියලා බබාව අයින් කරන්න බෑ ඉස්කෝලේ. ඔයාලා අඩුම තරමේ grade 5 වෙනකන්වත් එක දිගට ඇදගෙන යන්න ඕනේ. එතකොට ඔයාලා බබාව ඉස්කෝලේට එන්රෝල් කරන්න කලින් හොයලා බලන්න අවුරුද්දෙන් අවුරුද්දට මෙයාලගේ ෆීස් වැඩි වෙන percentage එක කොහොමද කියලා. ඒ වගේම පහුගිය අවුරුදු 5 ඇතුළත අවුරුදු 3 ඇතුළත මේ ෆීස් වැඩි වෙලා තියෙන්නේ මොන විදිහේ percentage එකකින්ද කියලා හොයලා බලන්න. එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන් ඉස්සරහට කොහොමද ෆීස් වැඩි වෙන්නේ කියලා. බබාව ඇතුල් කරන්න කලින්. ඒ වගේම තමයි ඔයාලා ටීචර් හම්බෙන්න ගියපුවාම ස්කූල් විසිට් ගියපුවාම ඉල්ලගන්න බලන්න ෆීස් ස්ට්‍රක්චර් එක. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඔයාලගේ බජට් එක හදාගන්න. ඒ වගේම තමයි කියන්න ඕනේ දැන් ඔයාලගේ මම කලිනුත් කිව්වා දැන් ඔයාලගේ බබා කරන්නේ කේම්බ්‍රිජ් හරි එඩෙක්සල් හරි සිලබස් එකක් නම් ඔයාගේ දරුවාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා අනිවාර්යයෙන්ම ඇතුල් කරන්න වෙන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එකකට හරි එහෙම නැත්නම් පිටරට යුනිවර්සිටි එකකට හරි තමයි. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකට මම දන්නා තරමින් කොට එහෙම අවස්ථාවකදී ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ මුදල් සම්බන්ධව ප්ලෑන් එකක් තියෙනෝනේ බබාගේ හයර් එඩියුකේෂන් වලට ඔයාලා කොහොමද සපෝට් කරන්න කියලා. ඒක ඒ ඩිසිෂන් එක අරගෙනම තමයි ඔයාලා මේ බබාලගේ සිලබස් එක තෝරගන්න ඕනේ කියලා මම නම් හිතන්නේ. මොකද අතරමැදදී බබාව එහෙම කරොත් ඒකේ අපහසුතාවය තියෙන්නේ දරුවාට. ඒ නිසා ඔයාලා ප්‍රයිවට් යුනිවර්සිටි එකකට හරි පිටරට හරි යවන්න බලාපොරොත්තුවක් නැති දෙමව්පියෙක් නම් ඒත් ඔයාලට ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යවන්න නම් ආස ඔයාලට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි මම හිතන විදිහට නැෂනල් කරිකියුලම් එක තියෙන හොඳ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තෝරගෙන නැෂනල් කරිකියුලම් එක කරවලා එයාට ඕන කරිකියුලම් එකෙන් කරවලා ඔයාගේ බබාව ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ඇතුල් කරන්න. ඒ ගැනත් ඔයාලා කල්පනා කරලා බලලා ඔයාලගේ සිලබස් එක තෝරා ගන්න. අනිත් දේ තමයි ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන කතා කරොත් ඔයාලගේ ගෙදරින් ඉඳන් ඔයාලා තෝරගන්න ඉස්කෝලේට ලොකු දුරක් තියෙනවා නම් මම මේ කියන්නේ චූටිම ළමයි ගැන ගොඩාක් දුර තියෙනවා නම් උදේ හවස ඉස්කෝල් එකට යන්න එන්න ගියපුවාම බබාට ඇති වෙන අපහසුතාව ගැන සැලකිලිමත් වෙන්න. එයාට හෝම්වර්ක් එකක්වත් හවසට කරගන්න බැරි තරම් මහන්සි වෙන දුරක තියෙන පාසල් තෝරගන්න එපා කියලා මම නම් කියන්නේ චූටිම දරුවන්. ඒක ඉතින් ඔබේ කැමැත්ත. මේ කියන්නේ මම මගේ මතය. මට තවත් දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා මේත් එක්කම මගෙන් දැන් කලින් වීඩියෝස් වලදීත් කට්ටිය අහලා තිබුණා මගේ බබා කොහෙද ඉස්කෝලේ යන්නේ මම මොන ඉස්කෝලේටද යවන්නේ ඒ වගේ දේවල්. මගේ බබා තාම ඉස්කෝලේ යන්නේ නැහැ.
එයත් ලබන අවුරුද්දේ තමයි ඉස්කෝලේ යන්න ඉන්නේ. ඉතින් මට හිතුණා මේ දැන් මගේ මේ වීඩියෝ එකටත් කට්ටිය අහයි ගොඩක් දුරට මේ මම තෝරගන්නේ ගවර්න්මන්ට් ස්කූල් එකක්ද ඉන්ටර්නැෂනල් ස්කූල් එකක්ද කියලා. First of all, I want to say that as someone who completed my school education at one of the leading girls' school in Kandy, my first choice will always be Sri Lankan free education system. However, I also believe that if you choose the right international school, it can be an excellent opportunity for your child. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න ඕනේ උනේ. මම මේ වීඩියෝ එක කරන්න ඇත්තටම මේ ප්‍රධානම හේතුවක් විදිහට හිතුවේ දැන් සමහර පේරන්ට්ස්ලා ඉන්නවා බබාලා ඉපදුණු ගමන්ම මම යවන්නේ ගවර්න්මන්ට් ස්කූල් විතරයි මම යවන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් විතරයි කියලා ඩිසයිඩ් කරපු කට්ටිය මේ වීඩියෝ එක යාලට නෙමෙයි. ඇත්තටම දැන් මේ ගවර්න්මන්ට් ස්කූල් එකකට වගේ යවන්න බලාපොරොත්තු වෙලා ගවර්න්මන්ට් ස්කූල් එකට ඇත්තටම ග්‍රේඩ් 1 බබෙක් එන්රෝල් කරන්න හරි අමාරුයි. ඉල්ලන ડોකියුමන්ට්ස් හැමෝටම එක විදිහටම සපුර ගන්නත් අමාරුයි. ඉතින් එහෙම අවස්ථාවක සෙකන්ඩ් ඔප්ෂන් එක විදිහට පේරන්ට්ස්ලා ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තෝරගන්න ඉඩ තියෙනවා. අන්න එහෙම දෙමාපියන් සහ ගවර්න්මන්ට් ස්කූල්ස් වලට ඇප්ලයි කරලා තමන් අවශ්‍ය පාසල් නොලැබුණ අවස්ථාවකත් ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට බබාව ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන දෙමාපියන් ඉන්නවා. අන්න එහෙම අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක මම ඇත්තටම කරේ. ඒ වගේම මට ඔයාලට කියන්න ඕනේ මේ වෙනකොට ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට ගිහිල්ලා හොඳට අධ්‍යාපනය ලබන බබාලගේ පේරන්ට්ස්ලා ඉන්නවා මේ වීඩියෝ එක බලන. ඉතින් ඔයාලගේ බබාලගේ පාසල, ඔයාලගේ බබාලගේ අධ්‍යාපන රටාව ඔයාලට මොන හරි ෂෙයා කරගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒක ගොඩාක් අයට වැදගත් වෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් සුපුරුදු විදිහට මට කමෙන්ට් එකක් දාන්න. අපි තව දේවල් ඉස්සරහට කතා කරමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.